කොහොමද ඉතින් ඔයාලට හැමදාම වගේ මම අදත් වෙන වීඩියෝ එකක් අරගෙන ආවා. ඔගොල්ලෝ සාමාන්‍ය ජීවිතේ ජීවත් වෙනකොට නැත්නම් අපි කියමු රැකී ආරක්ෂාවට යනකොට මගතොටේදී ගමනාගමනයේදී ඔයගලන්ට ගොඩාක් මිනිස්සු ඇසුරු කරන්න ලැබෙනවා ඇති. මම අදහස් කරන්නේ කතා බහ කරන්න, hina වෙන්න. මේ අතරතුරෙන් ඔයගොල්ලෝ දැකලා තියෙනවද ඉක්මනට කිපෙන මිනිස්සු? ඒ කියන්නේ සමහරක් වෙලාවට ඔයගොල්ලෝ කතා කරාම වැඩි කතාවට අවධානය දෙන්නේ නැතුව පොඩි දෙයක් ඇහුවාම ඒකට ක්ෂණික පිළිතුරු දෙන, ඒ කියන්නේ නිකන් තරහෙන් වගේ කතා කරන අය. සමහර කලට ඕගොල්ලෝ උනත් හිතනවා ඇති මේ පොඩි දෙයට මෙයා මොකටද මෙච්චර කේන්ති ගන්නෙ? මෙයා මෙච්චර කිපෙන්නේ මොකටද? අපි පොඩි උදාහරණයක් ගමු. රාජකාරියක් කියමු, රැකියා කරන ස්ථානයේ උනත් සමහරකට ඕගොල්ලන්ට ඉහළින් ඉන්න නිලධාරියෙක්ගෙන් පොඩි දෙයක් අපි කියමු පොඩි නිකන් සාමාන්‍ය මට්ටමේ රාජකාරි මට්ටමේ දෙයක් ඇහුවත් සමහරකට එයා ඔයාට අවශ්‍ය ප්‍රමාණයට වඩා ඉක්මනට බැනවදිනවනම් සමහරකට ඔයා හිතන්න මේ පොඩි දෙයට මෙයා මෙච්චර මට කෑ ගහන්නේ ඇයි? ඔයාලා හොඳට මතක තියාගන්න. ඒ වගේ කතා කරන පුද්ගලයන් ඉන්නව නේද? ඒගොල්ලෝ ගොඩාක් තමාගේ ඇතුළාන්තයේ බිඳ වැටිච්ච මිනිස්සු. තමාගේ හදවතින්ම බිඳෙන වැටිච්ච මිනිස්සු. කුමන හෝ කාරණාවක් නිසා අපි දන්නේ කාරණාවක් මොකක්ද කියන්නේ. නමුත් කුමන හෝ කාරණාවක් නිසා ඒගොල්ලෝ මුළු ජීවිතේම ඇතුළාන්තයෙන්ම කඩාවැටෙච්ච මිනිස්සු. ඒ මිනිස්සුන්ට ඒ මිනිස්සුන්ගේ ආත්ම විශ්වාසය නැති වෙච්ච කට්ටිය. ඒ මිනිස්සුන්ගේ ජීවිතය ගැන හරි අනාරක්ෂිත බවක් ඒගොල්ලන්ට තියෙනවා. ඒ කියන්නේ තමන් ගැන ආත්ම ශක්තියක්, ආත්ම ආරක්ෂාවක් නැහැ. අනාරක්ෂිත බවින් තමයි ඒගොල්ලෝ ජීවත් වෙන්නේ. ඒගොල්ලෝ සමහරක් වෙලාවට ඒගොල්ලන්ගේ ඒ ඇතුළාන්ත බිඳ වැටීම කිසිම කෙනෙක්ට පෙන්වන්න කැමති නැහැ. එතකොට ඒ අය කරන්නේ ඉක්මනට කිපිලා කේන්ති අරගෙන තමයි ඒගොල්ලන්ගේ අදහස් ප්‍රකාශ කරන්නේ. ඒ මොකද ඒ සමාජයට ඒගොල්ලෝ ඒ තමන්ගේ ඇතුළාන්තේ තියෙන ඒ ක්‍රියාවලිය සිද්ධ වෙන්නා වූ සිද්ධාන්තේ පෙන්වන්න අකමැති වෙනවා. ඒ නිසා මම ඔයාලගෙන් ඉල්ලන්නේ ඒ වගේ අය ඔයගොල්ලන්ට මුණ ගැහුණාම කවදාක්වත් ඒ කේන්තියට ප්‍රතික්‍රියාවක් ඔයගොල්ලෝ පෙන්වන්න යන්න එපා. ඒ වගේ මිනිස්සුන්ට ආදරෙන් කතා කරන්න, සියුම්ව කතා කරන්න, ඒගොල්ලන්ගේ හදවතට දැනෙන විදිහට කතා කරන්න. සමහරක් විට ඕගොල්ලන්ගේ පුංචි වචනයක් ඒගොල්ලන්ගේ මුළු ජීවිතේම වෙනස් කරන්න පුළුවන්. ඒගොල්ලන්ගේ හදවතට සනීප වදනක් වෙන්නත් පුළුවන්. ඒ නිසා පුංචි දේවලින් මහා දේවල් කරන්න පුළුවන්. ඕගොල්ලන්ගේ සමහරක් විට එක හිනාවකින්, එක කතා බහකින්, එක ආදරණීය වදනකින් ඒගොල්ලන්ගේ හිත සනසන්න පුළුවන්. සමහරක් අය ඉන්නවා ගොඩාක්ම මානසික තත්ත්වය බෙලහීන වෙලා ප්‍රතිකාර ගන්න ඕන අවස්ථාවක සිටින අය ඉන්න පුළුවන්. ඕගොල්ලන්ට කවදමා හෝ දවසක එවැනි කෙනෙක් මුණ ගැහුණොත් අනේ පින් සිද්ධ වෙයි ඕගොල්ලන්ට. ඒගොල්ලන්ට ප්‍රතිකාර ගන්න පුළුවන් තැන් වලට ඕගොල්ලෝ ඒගොල්ලන්ව යොමු කරන්න. ඒක මේ සසරෙන් මේ භවෙන් මිදෙන්න ඕගොල්ලන්ට මහා පුණ්‍ය ක්‍රියාවක් වෙයි. අමුතුවෙන් ජීවිතේ පින්කම් කරලා රැස් කරගන්න ඕනේ නැහැ. ඔය වගේ පුංචි දේවල් වලින් අපේ ජීවිතේ ගොඩාක් පින් රැස් කරගන්න පුළුවන් අපිට. ඒමටත් වඩා නියම ප්‍රතිපත්ති ගරුක මිනිස්සෙක් විදිහට කවදාරි දවසක මෙලොවෙන් අපිට සමුගන්නත් පුළුවන්. ඒ වගේ යහපත් පුද්ගලයෙක් ලෙස සතුටින් සාමයෙන් සිටින පුද්ගලයෙක් ලෙස තව මිනිස්සෙක්ට වදයක් නොවි යහපත් ජීවත් වෙන මිනිස්සෙක් විදියට ජීවත් වෙනොත් අපි. ඒ නිසා මම මේ පුංචි දේ ඔයගොල්ලන්ට කියන්න ආවේ හැමදාම වගේ මගේ හිතට දැනෙන දේවල්, සිතුවිල්ලක් විදියට එන දේවල් මම ඔයගොල්ලොත් එක්ක බෙදා ගන්නවා. මමත් යම්තාක් දුරට මේ හැම දෙයක්ම ක්‍රියා කරන්න කටයුතු කරනවා. මම සර්ව සම්පූර්ණ ගැහණියෙක් නෙමෙයි. සමහරක් වෙලාවට මමත් ඔගොල්ලෝ හා සමාන සාමාන්‍ය රැකියාවක් කරන සාමාන්‍ය විදියට ජීවිතය ගත කරන කෙනෙක්. නමුත් දවසින් දවස මමත් ජීවිතේ ගොඩාක් දේවල් ඉගෙනගෙන තවත් ඉදිරියට, ඒ කියන්නේ මේ අපි දැන් ඉන්න තත්ත්වෙන් මිදී තවත් ඉදිරියට යන්නයි, හිතේ සාමය සතුට රැකගන්නේ කොහොමද කියන්නයි මමත් දවසින් දවස ඉගෙන ගන්නවා. ඒ දේවල් තමයි මම ඔයාලත් එක්කත් බෙදාගන්නේ. සමහරක් විට මටත් වඩා ඔයගොල්ලන්ගේ මානසික මට්ටම් ගොඩාක් ඉහළ, ගොඩාක් හොඳයි ඉන්න පුළුවන්. අනිවාර්යෙන් ඒ අයට මම තවත් කියන්නේ ඕගොල්ලන්ගේ ජීවිතයේ තියෙන හොඳ ගතිගුණ කිසියම් පුද්ගලයෙක් නිසාවත් කිසියම් සිද්ධියක් නිසාවත් කවදාක්වත් බෙලහීන කරගන්නවත් නැති කරගන්නවත් එපා.
හැමෝ එක්කම දකින හැමෝ එක්කම හිනහවකින් මුණ සල්සන්න හැමෝ එක්කම ආදරෙන් කතා කරන්න ඒ කතා බහ තව මිනිස්සෙක්ගේ ජීවිත වෙනස් කරන්නත් සමහරක් ජීවිතේ එපා වෙලා මරණයටම යන තත්ත්වයක පත් වෙන මිනිස්සෙක්ට උනත් නැවත ආයේ ජීවිතය අලුතෙන් පටන් ගන්න හොඳම හොඳ රුකුලක් වෙයි. ඉතින් හැමෝම සතුටින් ආදරෙන් පරිස්සමෙන් ඉන්න. ගොඩක් ආදරේ හැමෝටම හැමදාම වගේ ඔයගොල්ලෝ මට හොඳ කමෙන්ට්ස් දානවා. ගිහින් එන්න ජෙස්පීටයි